අද වුණ අපි ජපානයේ මේ සුෂි කියන කෑම වර්ගය කන්න කඩේකට ගිය වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ සුෂි කියන්නේ උයාප්පු නැති මාළු වලින් හදන කෑම වර්ගයක් තමයි. 今日は寿司を食べるためにスシローに行きました。ඉතින් මුලින්ම ඔයාලත් එක්ක මම අද කතා කරන්න හිතුවේ ජපානයේ අමු මාළු කනවා කිව්වට මේක අමු මාළු කියන ඉමේජ් එකක් ඇත්තටම නැහැ මේ සුෂි කනකොට. මුලින්ම කියන්න ඕනේ අපිට අර මාළු වලින් එන පිලී රස කියන එක චුට්ටක්වත් මේ මාළු වල නැහැ. ඊගාවට මේකට ගන්නේ අලුත්ම මාළු විතරයි. මාළු අමුයෙන් කන්න පුළුවන් මාළු වර්ගත් තීරණය වෙලා තමයි තියෙන්නේ. හැම මාළු වර්ගෙම අමුයෙන් කන්න බැරිලු. ඉතින් අපි මේ කඩේ ඇතුළට ඇතුළන හැටි තමයි මම මේ මුලින්ම වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අපි තනියම මේ වගේ නම්බර් එකක් ඔපලා අපි වාඩි වෙන මේසය අරගන්න ඕනේ. ඊට පස්සේ එයාලා අපිට පෙන්නනවා අපේ මේසය කොතනද තියෙන්නේ කියලා. අපි යනකොට දවල් 11ට විතර වගේ වෙලා තිබුණා. ඒ වුණාට ගොඩාක් සෙනඟ හිටියා. ඉතින් අපිට හම්බුන නම්බර් එකට මේ මේසය තමයි අපිට වැටිලා තිබුණේ. ඉතින් අපි වාඩි වෙලා අපි කන්න කැමති දේවල් එතන තියෙන ගමෙන් එක ටච් කරලා ඕඩර් කරන්න ඕනේ. අපි ඕඩර් කරපුවාම අපිට එන විදිහ තමයි මේ බෙල්ට් එකෙන් තමයි හැමදේම එන්නේ. ඉතින් මේ බෙල්ට් එකේ යන ඒවා අපිට අපි ඕඩර් කරපුව ඇරෙන්න ගන්න තහනම්. අපිට ඒ අයගේව බලලා මේක කන්න ඕනේ කියලා හිතනහම අපිට ඒක බලලා හිටා අපිටත් ඒ වර්ගෙම ඕඩර් කරන්න නම් පුළුවන්. ඉතින් අපි මේ මගුරු කතක කියන එක ඕඩර් කරපු නිසා අපි ඒක අරගත්තා. අපි ඕඩර් කරපු එකක් අපි ළඟට එනකොට අපිට නිකන් බෙල් එකක් වගේ වදිනවා. මෙන්න ඕගොල්ලන්ගේ ඕඩර් එකක් එන්නේ කියලා. එතකොට ඒ මේසයේ ඉන්න අය දැනගන්නවා මේ අපේ එක තමයි මේ ආවේ කියලා. මොකද එකම වර්ග තවත් අය ඕඩර් කරනවානේ. නැත්නම් අපි අනුන්ගේව ගන්න අවස්ථාවක් වුණත් වෙන්න පුළුවන් නේ. ඉතින් මේ තියෙන්නේ අපි මේකට සෝයා සෝස් චුට්ටක් දාගෙන ඒක චුට්ටක් ගාගෙන තමයි කන්නේ. ඊගාවට අපි මේ සාමාන්‍ය මාළු වගේ බිත්තර වලින් හදපු එකකුත් ඕඩර් කළා. මේකට නම් සෝයා සෝස් නැති වුණත් හොඳ ලුණු රසක් තිබුණා. ඉතින් මෙතන අමු මාළු විතරක්වත් නෙමෙයි තිබුණේ. මේ තියෙන්නේ මම මේ ඕඩර් කළා මේක පුංචි බිත්තර එකක් කට්ලට් වගේ කරලා මයොනයිස් වගේ දෙයක් තියලා තමයි තිබුණේ. ඒකට යට බත් තියෙන නිසා ගොඩාක් රස වුණා මේක. ඉන්න බලන්න මේ මාළු එකේ වුණ ඉඟුරු ගාලා වගේ ටිකක් මේ මාළු එක උඩ තියලා තියෙනවා. මේ අමු මාළු කන මේ සෂිමි කන තැන් වල ගොඩාක් වෙලාවට ඉඟුරු වලින් හදපු පිකල්ස් මේ වගේ අපිට අරගෙන කන්න තියලා තියෙනවා. ඉතින් අපිත් මේ වගේ ඉඟුරු පිකල්ස් ටිකකුත් මේ වගේ ප්ලේට් එකකට දාගෙන ටිකක් කන ගමන් වගේ තමයි මේ සෂිමි කන්නේ. ඉතින් මේ පිකල්ස් එකත් හරිම රසයි. මම හිතන්නේ විනාකිරි සීනි එහෙම දාලා පුංචි පැණි රසකුත් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ ටෙම්පුරා වගේ බෙදපු දේවලු මේක මේ වගේ අපිට බෙල්ට් කියනවා පේනවා. ඒ අය ඕඩර් කරපු දේවල් වෙන්න ඇති. ඊපස්සේ අපිට අවශ්‍ය සෝස් වර්ග තියලා තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් ටී අපිම හදාගෙන බොන්න ඕනේ. කප් එක අරගෙන මෙතන ග්‍රීන් ටී පවුඩර් එක තියෙනවා. ඒක මේ වගේ කප් එකට දාගෙන ඊට පස්සේ මෙන්න මේ කරාමේ වගේ එකෙන් හොට් වෝටර් එනවා. ඒකෙන් අපි ග්‍රීන් ටීත් හදාගත්තා.
ඉතින් අපි ඕඩර් කරපු දේවල් එක දේවල් එන්න පටන් ගත්තා. මේ වගේ සමහරක් සුෂි උඩ ලීක් සීනියට කපලා තමයි මේ තියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ චූටි පැකට් වල වසාබි කියලා නිකම් වසාබි කියන ගස් වර්ගයක් තියෙනවා. ඒකේ පුංචි මුලක් වගේ එකක් තමයි මේ පුංචියට ගාලා තියලා තියෙන්නේ. මේක හරීම සැරයි. මේකට මේ හරීම ආසයි. මේ කොළ පාටට තියෙන වසාබි චුට්ටක් තියලා සෝයා සෝස් පොඩක් ගාගත්තාම හරි සැරයි. අම්මෝ නහයෙන් එනවා වගේ දැනෙන සැරක් තියෙන්නේ. අපේ මිරිස් සැරට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් සැරක් තමයි මේ වසාබි වල නම් තියෙන්නේ. ඒ වුණාට මේ ජපන් ජාතිකයෝ වසාබි කන්න හරිම ආසයි. ඔයගොල්ලෝ නිකන් ජපන් එක්කෙනෙක් හම්බුනහම අහලා බලන්නකෝ වසාබි රසයිද කියලා. මෙයාලට මිරිස් සැර කන්න වැඩිය බැරි වුණාට මේ වසාබි වලින් වන සැර එක කන්න නම් හරිම කැමතියි. ඉතින් මම මේ දැන් පෙන්නන්නේ බිත්තර වලින් හදපු ජපනීස් ඔම්ලට් එක. අර මම කීප පාරක් හදුවේ තමගොයකි කියලා. ඒකෙන් හදපු සුෂි එකක් තමයි. මේක නම් ඔන්න පේනවා නේද යට බත් ටික තියෙන එක. මේකත් ඉතින් ගොඩක් රසයි. ඊට පස්සේ මේක නම් නොරිමකි අර නත්තු කියලා වර්ගයක්. ඔයාලා මගේ වීඩියෝ දිගටම බලන නිසා දාන්න නැති. මේ නත්තු වලට මේ සීඩ් කොලේ ඔතලා එකකින් හදපු නොරිමකි එකක් තමයි අපි දැන් මේ කන්න ගත්තේ. ඒකට සෝයා සෝස් පොඩ්ඩක් දාලා මේ වගේ කන එක තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න වටපිටත් චුට්ටක් බැලුවා. පිරෙන්න සෙනග ඉන්නවා. හැමෝම ඉතින් මේක දිහා බලාගෙන කැමති ඒවා අරගෙන කනවා. ඒකත් හරි අමුතුම ලෝකයක් තමයි නේද? දැන් අපි මේ කන්න හදන්නේ උනි කියන සුෂි වර්ගය. මේකත් හරිම රසයි. ඉතින් මේක දිහා බලාගෙන ඉන්නකොට මටත් මේ අලිගේට පෙරයි සාමන් තියලා හදලා තියෙන මේක කන්න ආසයි කියලා හිතෙච්ච නිසා ඔන්න ඒකත් ඕඩර් කළා. ඒ අතරේ මේ ඩෙසර්ට් එකම ඕඩර් කරපු අය කිව්වත් යනවා පේනවා. ඉතින් මේ මාළු පෙට්ටි දිහා උනත් බලන්නකෝ. ඇත්තටම නිකන් මාළු නෙමෙයි නිකන් මස්කට් වගේ. හරිම ඒක කියන්න බැරි තරම් අමුතුම රසක් තියෙනවා. දැන් නම් බෙල්ට් එක දිහා බැලුවාම දවල් 12 විතර වෙලා නිසා සෙනගත් පිරීලානේ. ඕඩර්ස් වැඩි හින්දා වෙන්නේ නැති හෝ ගාලා කරකිනවා පේනවා. ඉතින් කතාවෙන් අපිත් හොගාලා කනවා. දැන් නම් මගේ බඩත් හොඳටම පිරීලා. චූටියට තිබුණාට දන්නේම නැතුව බඩ පිරෙනවා ඉතින්. ඉතින් මම චුට්ටක් වටපිට බැලුවා. මේ වගේ ෆැමිලි එක පිටින් බබාලත් එක්ක ඇවිල්ලා ඉන්න අය ගොඩක් හිටියා. ඉතින් අපිට මේ ආවේ මම ආරේවල කිව්වේ සාමන් අලිගට පෙර තියලා හදපු එකක් ගියා. ඒක නම් කන්න ආසයි හිතුණා කියලා. ඒකට උඩට ලුණු පෙතිත් මේ වගේ තියලා තිබුණා. ඒක නම් ඇත්තටම ගොඩාක් රස වුණා.
ඔන්න අපිට කනාත්‍රේ ගමන් එක දිහාම බැලුවාම පේනවා අපි දැන් කීයක දේවල් ඕඩර් කරලා තියෙනවද කියලා. ඉතින් ඕවගේ තමයි අපි එක එක සෂ්මි දිහා බල කන්න හිතෙනවා මේක නම් කන්න ඕනේ කියලා ඕඩර් කර කෑවා. දන්නේම නෑ පැය දෙකක් විතර වෙලාවක් තියලා. අද ආවේ මායි හස්බන්ඩ් විතරයි. දුවයි පුතයිත් ආවා නම් මීටත් වැඩි දේවල් කන්න තිබුණා. ඒ දෙන්නට අද එන්න බැරි නිසා අපි දෙන්න විතරයි අද ආවේ. ඉතින් මෙතන මේ පාට තියෙන්නේ මේ ප්ලේට් එකේ අනුව තමයි ඒවැය ගණන් තීරණය වෙන්නේ. ඉතින් හරිම මේ අර හැමදාම දේවල් වලට වැඩිය පොඩි වෙනසකටත් එක්ක මේ තැනකට ආවම හරි සතුටුයි ඉතින්නේ. ඔන්න බලන්නකෝ දැන් පුඩින් එකක් යනවා පේනවා. දැන් ඔන්න මටත් තිබුණා කේක් එකක් ඕඩර් කරන්න කියලා. මේ තියෙන්නේ මම ඕඩර් කරපු කේක් වර්ගය. මේකට කියන්නේ මිල්ක් ක්‍රේප් කියලා. ඉතින් මේකත් ගොඩක් රසයි. ඉතින් කේක් නම් කොහොමත් රසයිනේ නේද? ඉතින් ඔන්න අපි දැන් ඔක්කොම කාලා ඉවර වෙලා දැන් නම් බඩ ෆුල් මේ තියෙන්නේ අපි කාපු ප්ලේට් ටික. ඊට පස්සේ කඩේ එක්කෙනෙකුට එන්න කිව්වහම ඒගොල්ලෝ අපිට බිල් එක හදලා දෙනවා. ඊට පස්සේ අපි තනියම ගිහිල්ලා මෙතනට ගිහිල්ලා පේ කරලා කාලි ගිහිල්ලා ගෙදර යනවා. ඉතින් ඔන්නම තමයි අපි සෂිමි කන්න ආපු වීඩියෝ එක හැදුවේ. ඉතින් අපිත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. දෝමෝ අරිගතෝ ගොසයිමස්තා. මතා රායිෂු ඔයිෂිමාෂෝ